නත්තල් අවුරුදු සමරලා විනෝද වෙලා හොඳින් කාලා බීලා 2025ට අයිබෝවන් කියලා 2026ට කියනගනකොට බොහොම සෞඛ්‍ය සම්පන්නව හෙල්දිව ඔබට හොඳ ස්ටාර්ට් එකක් ගන්න ජනවාරි 15 තයිපොංගල් දිනේ නොමිලේ මෙඩිකල් ටෙස්ට් එකයි තවත් ඔබට අතිරේක මොනවා හරි ටෙස්ට් කරගන්න තියෙනවා ඉතාමත් සහන මිලකට ඒ වෛද්‍ය පරීක්ෂණ ටික කරගන්න අපි සූදානම් කරලා තියෙනවා නවලෝක වෛද්‍ය රසායනාගාරය මගින් විෂන් කේර් ආයතනය මගින් දෘෂ්ටිය සහ ශ්‍රවණ දෙකම නොමිලේ පරීක්ෂා කරන්න සූදානම් කරගෙන ඉන්නවා ඒට අමතරව ජනවාරි 18 වෙනිදා කැලණිය YMB කිරිබත් ගොඩදි කරන නොමිලේ යෝග වැඩමුළු ඒ වැඩමුළු යෝග විතරක් නෙමෙයි එතෙන්දිත් ඕගොල්ලෝ දෙනවා හොඳ වැසටහන් කීපයක් මේ වීඩියෝ එකේදී කියනවා කොහොමද අපේ ඒ වැසටහන් සඳහා ඔබ සහභාගී වෙන්නේ ඉෂ්ට වෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් අවධානයෙන් රැඳී සිටින්න. ඊළඟට අපි කරන්න යන්නේ හෙල්දි ස්ටාර්ට් එකක් ගන්න අලුත් අවුරුද්දට වැඩමුළුවේදී කරන දියවැඩියාව සම්බන්ධ විශේෂ ව්‍යායාම දෙකක් තමයි දැන් කරන්න යන්නේ. එයින් පළවෙනි එක තමයි වක්‍රාසන. ඔන්න සූදානම්. වක්‍රාසන පටන් ගන්න. පොන්ද කෙලින් තේදිරි බලා ගන්න. දණ්ඩාසන දෙන හුස්ම ගන්න අපිට කරගන්න. ඔහොම ඉන්න ගමන් මේ කොන්ද කෙලින් තේදිරි බලා ගන්න දාපි යන වක්‍රාසන. දකුණු පාදයේ දණිස නමා ගන්න පතුල් තියා ගන්න දණිස ළඟ කොන්ද කෙලින් හුස්ම ගන්න. එමේ හුස්ම ගන්න දකුණු අත ගෙනින් කොන්ද පිටපස්සෙන් පොළවේ තියා ගන්න. වම් අත ඉස්සරහා දික් කරලා හුස්ම ගන්න. එමේ හුස්ම ගන්න වම් අත යන දකුණු පැත්තට. දකුණු පැත්තෙන් වම් අත පහත් කර ගන්න වැලිමිට පහත් කළා. එමේ පල්ලයට ගේන. දකුණු පාදයේ පතුල අල්ල ගන්න වම් අතේ. කොන්ද දිග ඇල්ල හුස්ම ගන්න. හුස්ම ගන්න කොන්ද අඹරන දකුණු පැත්ත. හිසාරන දකුණින් ඈත බලා ගන්න. කොන්දෙන් ඇඹරලා පිටිපස්ස බලාගෙන නැගලා ඉන්න වක්‍රාසන ටික වෙලාව. එමින් ඉදිරි බලා ගන්න. දකුණු අත ඉස්සරහට ගෙන වම් අත ලිහිල් කර ගන්න. දකුණු පාද දිග ඇර ගන්න. ඇඟ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන පොළවේ තියාගන්න. නිදහස් වෙන. ඒ ඉරියව්ව අපිට පුළුවන් වම් පැත්තට කරන්න. වම් පැත්තට කරලා වාර කීපයක් කරලා නිදහස් වෙන්න පුළුවන්. වංගන්න එක කරගන්න. එහෙම වම් පාදේ නමා ගන්න. වම් දැස නමාගෙන පතුල තියාගෙන දකුණු දැස ළඟ. වම් අත කොන්දේ පිටපස්සෙන් පොළවේ තියාගෙන දකුණු අත දික් කරලා හුස්ම ගන්න. හුස්ම ගන්න දකුණු අත ගෙනින් වම් දැස පිටින් ගෙනින් පාත් කරගන්න. දකුණු අතෙන් අල්ල ගන්න වම් පාදයේ මාපට ඇඟිල්ල. වම් අත කොන්ද පිටිපස්සෙන් තියාගෙන වම් කොන්ද අඹරන වම් පැත්ත මූණ හරන වමට වම් මුරුසුරු පිටිපස්ස බලා ගන්න කොන්ද අඹරලා වක්‍රාසන නිරදින්න නිදහස් වෙදී මූණ ඉස්සරහට හරව ගන්න. දකුණු අත ලිහිල් කර ගන්න. වම් අත ඉස්සරහට ගන්න. අත් දෙක දෙපැත්තෙන් තියා ගන්න පොළවේ වම් පාදි ගෑර ගන්න. දණ්ඩාසනට ඇවිල්ලා නිදහස් වෙනවා. ඔබ දැන් කරේ වක්‍රාසන. සන්තෝසයි. හොඳට කරන්න ගෙදෙද්දි කරන්න පුළුවන් පහසු ආසන. ඊළඟට අපි පෙන්වන්න යන්නේ ඔබට මණ්ඩුකාසන. වක්‍රාසන වගේම තමයි ඔබේ උදරගත ඉන්ද්‍රියන් නිරෝගී වෙන වගේම ඩයබටිස් සහ සම්බන්ධ ලෙඩ රෝග රාශියකට හොඳ ඖෂධයක් වෙනවා. ඊටමත් සෞඛ්‍ය සම්පන්න ඉන්න ඊළඟට පටන් ගන්නවා මණ්ඩුකාසන. දණ්ඩාසනෙන් පටන් ගන්න ඕන. දැන් ඊට පස්සේ අපි යනවා වජ්‍රාසනයට. වජ්‍රාසනෙන් පටන් ගන්නවා මණ්ඩුකාසන. අපි යනවා දැන් මණ්ඩුකාසන වලට. අත් දෙක ඉස්සරහට ගෙනින් අල්ල උඩ හරව ගන්න. මාපටෙන් නමාන අනිත් එක්ක හතර නමා ගන්න. ආදි මුද්‍රාවලට එනවා. අත් දෙකේ නකල්ස් එකතු කර ගන්න. එකතු කරන ගෙනින් අත් දෙකේ උදරයේ පල්ලෙහෙම තියා ගන්නවා. අත් දෙක ගැට දෙක තියා ගන්න. තියාගෙන හොඳට උදරේ තෙරපන ගම මූණ හරලා ඉහළ බලන හුස්මක් ගන්න. එමේ හුස්මට කරම ඉස්සරහට තල්ලු වෙනවා. එමෙන් පහත් වෙන උදරය අත් දෙක තෙරපන ගම නල්ල පහත් කර ගන්න. නල්ල ගෙනින් පොළවේ ගාව ගන්න. පල්ලෙහාට පහත් වෙලා මණ්ඩුකාසනේ රැඳිලා ඉන්න. ඉතාමත් හොඳ ආසනයක්. දී වැඩි රෝගීට රැඳිලා ඉන්නට ටික වෙලාවක්. එමෙන් හිස කෙලින් කර ගන්න. ඉදිරි බලා ගන්න හුස්මක් ගන්න. අත් දෙක ලිහිල් කර ගන්න. නිදහස් වෙන. හොඳයි. දැන් ඔබ දැක්කා මණ්ඩුකාසන හිතේ විදිය. දැන් අපි ඔබට කියලා දෙන්න යන්නේ ප්‍රෝග්‍රෑම් එක පෙළගස්සලා තියෙන ආකාරය. දවස් දෙකක වැඩසටහනක් තියෙන්නේ. ජනවාරි මාසේ 15 වෙනිදා තයිපොංගල් දවසේ උදේ 7 ඉඳලා අපි කරන ඔබට අවශ්‍ය මෙඩිකල් චෙක්අප්ස් නවලෝක රසායනාගාර සේවයෙන්. ඒගොල්ලෝ සමාජ සත්කාරයක් ලෙස අපිත් එක්ක සම්බන්ධ වෙලා කරන්න ලෑස්ති තියෙන්නේ ලැබ් ටෙස්ට් එක. මාවර මණ්ඩේ ශ්‍රී ගිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදී නැත්නම් දොලේ පන්සලේදී ෆ්‍රී මෙඩිකල් ටෙස්ට් එක කරනවා. ඊට අමතරව ඔබට අවශ්‍ය වෙනින් අමතර ටෙස්ට් මොනවා හරි තියෙනවා නම් තාමත් සහන මිලකට අඩු මිලකට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට ඔබට පුළුවන් ඒ ටෙස්ට් එකක් කරගන්න. ඒක බොහොම සහන මිලට ඒගොල්ලෝ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඊට අමතරව විෂන් කේර් ආයතනයෙන් එනවා නොමිලේ ඔබේ ශ්‍රවණ දෘෂ්ටි පරීක්ෂාව සූදානම් වෙලා ඉන්න. ජනවාරි 15 තයිපොංගල් දිනයේදී ඒ ටෙස්ට් එක කරගෙන ඔබේ වෛද්‍යමය ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒ රිපෝට්ස් බලලා ඒවා අපි ජනවාරි 18 වෙනි ඉරිදා උදේ ඉරිබත්ගොඩ YMBA ශාලාවේදී වෛද්‍යවරයෙකු අතින් ඔබට ඒ පහදා දීලා ඒ රිපෝට්ස් ටික බාර දෙනවා. එතෙන්දී ඔබට
මොනවා හරි වෛද්‍ය ගැටලු තියෙනවා නම් අවශ්‍ය ඊට අදාළ ප්‍රතිකාර කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබේ වෛද්‍ය ගැටලුවට හරියන යෝග ප්‍රතිකාර අපි එදාම කියලා දෙනවා වැඩමුළුවකින්. මතක තියාගන්න ජනවාරි 18 වෙනි ඉරිදා කිරිබත්ගොඩ YMBA ශාලාවේදී අපේ යෝග වැඩමුළුව පැවැත්වෙනවා. මේ කටයුතු වලට සහභාගී වෙන්න ලොකු සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා දැනටත් ඉන්නවා. ඒ තියෙන්නේ සීමිත ඉඩ ප්‍රමාණයක්. ඒ ඉඩ ප්‍රමාණයට මුලින් ලියාපදිංචි කණ්ඩායම විතර අපි ගන්න සූදානම් වෙන්නේ. ඒක නිසා කලින් ලියාපදිංචි වෙන්න ටෙලිෆෝන් නම්බරය අපි සඳහන් කරන්නම්. ටෙලිෆෝන් නම්බරයට ඔබ කතා කරලා ඔබේ ලියාපදිංචිය සනාථ කරගන්න. ස්තුතියි.